welcome to our channel Luna and Compass. ඉතින් අදත් අපි ඔයාලට ලස්සන log එකක් අරගෙන ආවා. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ තායිලන්ත වල log එකක්. ඉතින් අපි අද යනවා තායිලන්ත වල පුකෙට් වලට. මේ තමයි අපේ තායිලන්ත පුකෙට් සීරීස් එකේ පළවෙනි log එක. ඉතින් අපි ඔය එයාපෝට් එකට ගෙනත් දාන්න කේමී අම්මී තාත්ති ආවා. ඉතින් අපි මුලින්ම ඩිපාර්චර් ටර්මිනල් එකෙන් අපේ ලගේජස් කලෙක්ට් අරගෙන ඇතුළට ආවහම අපි එන්නේ මෙන්න මේ ඒරියා එකට. ඉතින් මේ ඒරියා එකේ තියෙන ස්ක්‍රීන් වලින් අපිට බලා ගන්න පුළුවන් අපේ ෆ්ලයිට් එකේ ස්ටේටස් එක. ඉතින් මේ ෆ්ලයිට් එක චෙක් ඉන් ඕපන් වෙලා නම් අපිට මෙතනින් මේ සිකියුරිටි ප්ලේස් එකෙන් ඇතුළට යන්න පුළුවන් චෙක් ඉන් එක ඕපන් වෙලා තියෙනවා නම් විතරයි. ඉතින් මේ මෙතනට ඔයාලගේ ෆැමිලිස් වලා ඒව එක්කෙන්න පුළුවන් මේ ඒරියා එකට. හැබැයි එළියෙන් ඔයාලා වෙනම ටිකට් එකක් අරගෙන ඇතුළට එක්කෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගියා අපේ චෙකින් කවුන්ටර්ස් තියෙන තැනට. ඉතින් මෙතන හැම එයාලයින් එකකින් වගේ චෙකින් කවුන්ටර්ස් තියෙනවා. ඉතින් අපි අද හිතාගත්තේ එයා ඒෂියා වලින් ට්‍රැවල් කරනවා කියලා. ඉතින් අපි ගියා අපේ චෙකින් කවුන්ටර් එකට. ඊට පස්සේ අපි ඉමිග්‍රේෂන් එක through ගිහිල්ලා අපේ ගේට් එකට ආවා. ඉතින් දැන් අපි යන්නේ අපේ ෆ්ලයිට් එකට නගින්න. ඉතින් අපිට මේ වෙලාවේ තිබ්බේ එයාපෝට් එකෙන් දාපු බස් එකකින් ගිහිල්ලා අපේ ෆ්ලයිට් එකට නගින්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. අපේ මේ ගමන ප්ලෑන් කරලා දුන්නේ ට්‍රිපිට් හොලිඩේස් ආයතනයේ මගින්. ඉතින් එයාලා අපිට ඕනේ විදිහට අපේ රික්වයර්මන්ට්ස් වලට අනුව අපේ ගමන හරිම ලස්සනට ප්ලෑන් කරලා තිබ්බා. ඉතින් පුකෙට් වලට යන්න අපිට පුළුවන් choices දෙකක් තියෙනවා. මොකද කොළඹ ඉඳන් පුකෙට් වලට ඩිරෙක්ට් ෆ්ලයිට්ස් නැහැ. ඉතින් එක්කෝ අපි කුවාලාලම්පූර් වලට ගිහිල්ලා කුවාලාලම්පූර් වලින් පුකෙට් වලට යන්න ඕනේ. නැත්නම් අපිට පුළුවන් බැංකොක් වලට ගිහින් බැංකොක් වලින් පුකෙට් වලට යන්න. ඉතින් අපිට අපේ ට්‍රැවල් කම්පැනි එකෙන් කිව්වේ මැලේසියාව වල කුවාලාලම්පූර් වලින් පුකෙට් වලට යන්න. ඉතින් දැන් අපි යන්නේ මැලේසියාව වලට යන්න. ඉතින් මැලේසියාව වල අපිට ට්‍රාන්සිට් එකක් තියෙනවා පැය 2ක් විතර. මේ තමයි අපේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි හරිම එක්සයිටිං විදිහට තමයි හිටියේ. මේ අපේ පළවෙනි ෆ්ලයිට් මීල් එක. මේක ඇත්තටම රසයි. මේක යාලා අංකල් චින්ස් රයිස් කියලා තමයි තිබ්බේ. මේ තියෙන කුවාලාලම්පූර් එයාපෝට් එක. මේක ඇත්තටම කොළඹ එයාපෝට් එකට වඩා ගොඩාක් ලොකුයි. මෙයාලගේ ටර්මිනල් 1 2 කියලා ටර්මිනල්ස් දෙකක් තියෙනවා. එතකොට අපේ නම් ඩිපාර්චර් එකයි අරයිවල් එකයි දෙකම ටර්මිනල් 2 එකේ තිබ්බ හින්දා අපිට ලොකු ඉෂුව එකක් තිබ්බ නැහැ. ඉතින් අපි කොහෙවත් දැක්කේ නැහැ වීඩියෝ එක ට්‍රාන්සිට් එකක් ගැන. ඉතින් අපිට හිතුණා ඔයාලට ට්‍රාන්සිට් එක දේවල් ටිකක් කියන්න. ට්‍රාන්සිට් එකක් යනකොට අපි අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාට පස්සේ අපි එතනින් එළියට ඇවිල්ලා අපිට පුළුවන් එයාලගේ ගහලා තියෙන බෝඩ්ස් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර් නැත්නම් ට්‍රාන්සිට් කියලා ගහලා තියෙන බෝඩ්ස් ටිකේම එන්න. ඒ එනකොට ඔයාලට පුළුවන් ඔයාලගේ එයාපෝට් එකේ තියෙන ස්ක්‍රීන් එකෙන් බලාගන්න ඔයාලගේ නෙක්ස්ට් ෆ්ලයිට් එකේ ස්ටේටස් එක. එතකොට ඒකේ තියෙන ගේට් එක හොයාගෙන ඩිරෙක්ට් ඔයාලට ගේට් එකට යන්න පුළුවන්. එතකොට ඕගලන්ට ආයෙත් ඉමිග්‍රේෂන් එකක් throughවත් චෙක් ඉන් කවුන්ට් එකක් throughවත් යන්න ඕනේ නැහැ ට්‍රාන්සිට් එකකදී නම්. ඉතින් අපිත් අපේ ගේට් එක හොයාගෙන ගියා. හැබැයි මේ කුවාලාලම්පූර් වල ගොඩක් විතර ලොකු එයාපෝට් එකක් නිසා අපිට විනාඩි 30ක් විතර ගියා. ඉතින් අපි අන්තිම වෙලාවේ ෆයිනල් කෝල් එක වෙලාවේ තමයි ෆ්ලයිට් එකට ආවේ. දැන් අපි ඉන්නේ පුකෙට් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. මේකෙදි ඔයාලට පුළුවන් ඔයාලා ගෙනාපු සල්ලි, ඒ කියන්නේ ඔයාලා ගෙනාපු USD හරි මොනවා හරි ඔයාලගේ මනි එක්ස්චේන්ජ් කරගන්න තායිලන්ත බාත් වලට. ඒ වගේම ඔයාලට මේ දවස් ටිකේ යූස් කරන්න ඕනි SIM එකක් එහෙමත් මේ එයාපෝට් එකෙන් ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම එයාපෝට් එකේ එක්ස්චේන්ජ් රේට් එක ටිකක් විතර අඩුයි. ඔයාලට දැනට ඕනි ප්‍රමාණයක් එක්ස්චේන්ජ් කරගෙන එළියේ තියෙන එක්ස්චේන්ජ් සෙන්ටර්ස් වලින් ඔයාලට ඒක චේන්ජ් කරගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ අපි දැන් එක්සිට් වෙනවා අපේ ඉමිග්‍රේෂන් එහෙම ප්‍රොසෙස් ඉවර වෙලා එයාපෝට් එකෙන් එළියට. ඒ යනකොට අපිව ගන්න අපේ එයාපෝට් පිකප් එක ඇවිත් තිබ්බේ. මොකද මේ හැමදේම අපේ ට්‍රැවල් කම්පැනි එකෙන් ඇරේන්ජ් කරලා තිබ්බා. ඉතින් අපි යනකොට අපි යන්න කලින් අපිට බඩගි නිසා අපි එයාපෝට් එකෙන් පොඩි කෑමක් ගත්තා. මෙන්න මේ ජූස් එක අපි ඔයාලට පෙන්නුවේ. ඒක හරිම රසයි. ඉතින් මේ බලන්නකෝ අපේ ගම රත්නපුරේ වගේ මේ තායිලන්ත වල සමහර පැති අපි දැක්ක දෙයක් තමයි ලංකාවට ගොඩක් විතර සමානයි. මෙන්න මේ ඉවෙන්ට් එකත් අපි යනකොට දැක්කා. මේක යාළගේ එක්තරා විදිහක රිලිජියස් හරි මොනවා හරි ඉවෙන්ට් එකක් ජෙන්කි කියලා තමයි අපිට කිව්වේ. ඔයාලා කවුරු හරි මේ ගැන දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද අපි ඉන්නේ පතොන් ඒරියා එකේ. ඉතින් මේ පතොන් වල තියෙන අස්ලි ප්ලාසා කියන හොටෙල් එකේ තමයි අපි අද ඉන්නේ. ඉතින් අපිට චෙක් ඉන් වෙන තව වෙලාව තියෙන නිසා අපි ලගේජස් තියලා අපි ගියා තව ගමනක්.
මේ යන්නේ අපි ඕල් පුකෙට් වලට යන්න. මොකද අපේ ඒ ට්‍රවල් ඉටනරි එකේ අපි ඕල් පුකෙට් ඇඩ් කරේ නැහැ. ඒත් අපිට හිතුණා මේ ආවට පස්සේ ඕල් පුකෙට් යන්න ඕනි කියලා. ඉතින් අපිට අග්ගාලා Grab කියන ඇප් එකෙන් ටැක්සි එකක් දාගෙන ඕල් පුකෙට් ටවුන් එකට ආවා. මේක ගොඩක්ම පෝර්චුගීස්, චයිනීස්, යුරෝපියන් වගේ ආකිටෙක්චරල් ඩිසයින්ස් මික්ස් වෙලා හදලා තියෙන ටවුන් එක. මේක ගොඩාක් පරණයි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මෙහි shopping කරන්න පුළුවන්. හැබැයි මෙහිවක් ගොඩාක්ම එක්ස්පෙන්සිව් පතොන් වලට වඩා. ඉතින් මේ අද්දි අපිට තව ස්පෙෂල් තැනක් හම්බුණා. ඒක සුවනියර් ෂොප් එකක්. ඒකේ නම් ගොඩාක් සුවනියර්ස් අඩුවට තිබ්බා. ඒත් අපි හිතුවේ පතොන් වල ඊට වඩා අඩු වෙයි කියලා. හැබැයි ඊට වඩා මේ සුවනියර් ෂොප් එකේ අඩුවට තිබ්බා ඒ සුවනියර්ස් වගේ ಜಾති. ඉතින් ඔයාලා කවුරු හරි ඕල් පුකෙට් යනවා නම් පොඩ්ඩක් ඇවිදලා බලන්න. ඔයාලටත් ඒක හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ඕල් පුකෙට් කියන්නේ ඇත්තටම හරිම ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඒ වගේම වීඩියෝස් ගන්න, ටික්ටොක් කරන්න, ඒ වගේ හරිම ලස්සන තැනක්. ඉතින් අපි ඕල් පුකෙට් වලට එන්න විශේෂ හේතු දෙකක් තියෙනවා. ඉතින් එකක් මම ඔයාලට තව චුට්ටකින් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි ඕල් පුකෙට් යන හේතු වුණ තව එක කාරණයක්. මෙන්න මේ කැෆේ එක. මේක ගොඩක් TikTok එකේම වයිරල් වුණ කැෆේ එකක්. මේක හරිම ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙන තැන. ඉතින් මේකේ වෝල්ස් හැම එකක්ම සරසලා තියෙන්නේ ආටිෆිෂල් රෝසස් වලින්. ඉතින් මේ ප්ලේස් එකේ ෆොටෝස් ගන්න හරි වීඩියෝස් කරන්න හරි ඕනි නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම යාළගේ මීල් එකක් මොකක් හරි පේ කරලා ගන්න ඕනි. ඉතින් බලන්නකෝ මේ ප්ලේස් එක කොච්චර ලස්සනයිද කියලා. මේක ඇත්තටම ලස්සන ෆොටෝස් ගන්න හරිම ගැලපෙන තැනක්. ඉතින් අපි තායිලන්ත ආපු ගමන් හිතපු දෙයක් තමයි තායිලන්ත වල තියෙන ස්පෙෂල් කෑම ಜಾති try කරලා බලන්න ඕනි කියලා. ඉතින් අපි හිතුවා අපේ පළවෙනි තායිලන්ත ෆුඩ් එක විදිහට මැංගෝ ස්ටිකි රයිස් try කරන්න. ඉතින් ඇත්තටම මැංගෝ ස්ටිකි රයිස් කියන්නේ යාළගේ ස්පෙෂල් ෆුඩ් එකක්. ඒ වගේම ගොඩක් ෆේමස් වීඩියෝස් වල ඉන්ෆ්ලුවන්ස්ලාගේ එහෙම ඒක ඇත්තටම හරිම රහයි. අපි මේ කැෆේ එකෙන් කාපු මැංගෝ ස්ටිකි රයිස් එක. ඉතින් අපිට තව දෙයක් කියන්න ඕනේ. අපි පතොන් වලදීත් මැංගෝ ස්ටිකි රයිස් පස්සේ try කරා. හැබැයි ඒකේ රහ මේ රහත් එක්ක ගොඩක් වෙනස්. මොකද ඒ රහ අපිට දැනුනේ නැහැ පතොන් වලදී. ඊට පස්සේ ගියේ මෙන්න මේ තැනට. මේක මම පුකෙට් වල ඕල් පුකෙට් එන්න ආසාවෙන්ම හිටපු තැනක්. ඉතින් මේ B Cat Cafe. මේක ඇත්තටම පූස එක්ක අපිට ගොඩක් වෙලා ඉන්න පුළුවන්. හැබැයි අපි මේ වෙලාව ගත කරන්න නම් ඒගොල්ලන්ට වෙනම පේ කරන්න ඕනි. ඉතින් අපිට පේ කරලා පැය 2ක් වගේ කාලයක් මේ පූස් බබාලත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් යාලා හුරතල් කරන්න, යාලත් එක්ක සෙල්ලම් කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් සමහර අය ඉන්නවනේ පූස් බබාලට කැමති නැති අය. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ අහපැත්තේ තියෙන ඒරියා එකේ යාලගේ මීල්ස් හරි මොනවා හරි ගන්න. මෙතන ලෝකේ ඉන්න එක එක වර්ගයේ පූස් බබාලා ගොඩක්ම හිටියා. මේ හැමෝම ඉතින් ගොඩක් වෙලාවට හිටියේ නිදාගෙන. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ලංකාවේ වගේ නෙමෙයි මෙයාලා හරිම ආඩම්බරයි. ඉතින් මේ දවස්වල හැලෝවින් නිසා තන තන හැලෝවින් සරසිලිත් බලා ගන්න පුළුවන් වුණා අපිට. බලන්නකො ඉතින් මෙයාලත් එක්ක ඉන්න දියා කියන්නේ කොච්චර ෂෝක්ද කියලා. මෙයාලගේ වැඩේ ඉතින් නිදි. පූසු කියන්නේ ඉතින් හරිම කම්මැලි කාරෝ જાතියන්නේ. මෙන්න මෙයා නම් හරිම ෂෝක්. මෙයා හරිම අහිංසක පූබබෙක් එතන හිටපු අයත් එක්ක බැලුවාම. මෙයා මාත් එක්ක ගොඩක් වෙලා සෙල්ලම් කරා. උන්න බලන්නකෝ එයා මගේ උකුලටත් ආවා. එයා හරිම ෂෝක් අනේ මට ආව ලංකාවට ගියන්නත් හිතුණා. එයා හිටපු ගමන් මාව හපන්නත් ඇදුවා. ඉතින් මං චුට්ටක් බයනොත් හිටියේ. එයා තමයි එතන හිටපු අහිංසකම පූසා. මොකද අනිත් හැමෝම ගොඩාක් ආඩම්බර පූබබාලා තමයි හිටියේ. බලන්නකෝ එයා බ්ලැක් පැන්තර් වගේ. ඔන්න එයා හොර වැඩක් කරන්න තමයි හදන්නේ. එයා මගේ නෙක්ලස් එක හැපුවානේ.
ඊට පස්සේ අපි ආයි පතොන් වලට ආවා අපේ හෝටල් එකට යන්න. ඒන ගමන් අපි 7-Eleven එක නවත්තලා අපේ ලන්ච් එක අරගෙන ගියා. මොකද 7-Eleven කියන්නේ ලංකාවේ කීල්ස් කාගිල්ස් වගේම සුපර් මාකට් එකක්. හැබැයි මෙයාගලගේ තියෙන ස්පෙෂල්ම දේ තමයි ෆ්‍රෝසන් ෆුඩ්ස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ මීල් එක ඒ වෙලේ මයික්‍රෝවේව් දාලා රත් කරලා අරගෙන කාලා එන්න. ඉතින් මේක ගොඩක්ම ලාභයි. මොකද එළියෙන් කනවට වඩා මොකද එළියේ ස්ට්‍රීට් ෆුඩ්ස් එම් ගොඩක් තියෙනවා. හැබැයි ඒවා මීට වඩා ටිකක් විතර ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ අස්රි ප්ලාසා එකේ අපේ රූම් එක. මේ අස්රි ප්ලාසා එකේ බිල්ඩින්ග්ස් ගොඩක් තියෙනවා. එතකොට අපි හිටියේ මේන් බිල්ඩින් එකේ. මේ තමයි ඒ රූම් එක. මේක ටිකක් විතර බජට් හොටෙල් එකක්. හැබැයි අපිට ඕනි හැම ෆැසිලිටි එකක්ම අපි සාමාන්‍යයෙන් ලංකාවේ හොටෙල් එකක දකින ෆැසිලිටිස් ගොඩක් දේවල් මේකෙත් තිබ්බා. එහෙම කිසිම අඩුපාඩුවක් කියන්න අපිට දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මොකද අපිට හොටෙල් එකේ ගොඩක් වෙලා ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. අපි ගොඩක් වැඩ ටිකක් මේ පුකෙට් වලදී කරන්න බලාගෙන හිටියේ. ඉතින් ඊට පස්සේ අපි වොෂ් එකක් එහෙම දාගෙන ලෑස්ති වුණා පතොම් බීච් එකට යන්න. ඉතින් පතොම් බීච් එකට යන්නේ අපි කලින් වගේම තව ස්පෙෂල් දෙයක් කරන්න. මේ යනකොට මෙන්න මේ ටැක්සි එක හම්බුණා. මේවා මෙහි බස් විදියට හරි ටැක්සි විදියට හරි යූස් වෙන දේවල් ටිකක්. ඒ වගේම මේ පාරවල් දිගටම මසාජ් සෙන්ටර්ස් ස්පාස් එහෙම තියෙනවා. මේ තියෙන්නේ පතොන් බීච් වල බීච් එක. ඉතින් පුකෙට් වල බීචස් ගොඩක් තියෙනවා. අපි හිටියේ පතොන් ඒරියා එකේ නිසා අපිට තිබිච්ච ළඟම බීච් එක තමයි පතොන් බීච් එක. ඉතින් මං කල්නුත් කිව්වනේ අපි පතොන් බීච් එකට ආවේ ස්පෙෂල් දෙයකට කියලා. අපි ආවේ පැරාසෙලින් යන්න. මොකද ඒක මගේ සජිත්ගේ දෙන්නගෙම බකට් ලිස්ට් අයිටම් එකක්. ඉතින් අපි තායිලන්ඩ් ගමන ප්ලෑන් කරද්දිම අපි හිතාගත්ත දෙයක් තමයි අපි පැරාසෙලින් යනවා කියලා. ඉතින් අපි ප්ලෑන් කරේ අපි දෙන්නම එකට යන්න. හැබැයි එදා තිබිච්ච වෙදර් එකත් එක්ක මෙයාලා කිව්වා අපිට දෙන්නෙක්ව යවන්න බෑ. එක්කෙනෙක් එකපාරක් යවන්න පුළුවන් කියලා. ඒ නිසා මුලින්ම ඒ වැඩේට ගියේ සජිත් තමයි. බලන්නකො මේ view එක කොච්චර ලස්සනයිද කියලා. මේක ඉතින් ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක්. මේ උඩ ඉන්න අපේ ගයිඩ් ඇත්තටම කිසිම සේෆ්ටි අයිටම් එකක් නැතුව තමයි ඉන්නේ. ඒක ඇත්තටම බය හිතෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරලා comment එකකුත් දාගෙන යන්න. ඉතින් අපේ මේ වගේ ලස්සන තව වීඩියෝස් බලන්න ඕනි නම් අපි ඉස්සරහට ගොඩක් වීඩියෝස් අරන් ඉන්නවා තායිලන්ඩ් වල කරපු. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න. ඉතින් අපි ඔයාලට ෆුල් වීඩියෝ එකම දැම්මා. මොකද අපි ලැබපු එක්ස්පීරියන්ස් එක ඔයාලටත් ඒ විදිහටම දෙන්න ඕනි නිසා. ඉතින් සජිත් ආවට පස්සේ ඊළඟ ටර්න් එක තිබ්බේ මට. මමත් මේ පැරාසෙලින් කරන්න හරිම ආසාවෙන් හිටියේ. මොකද ලංකාවේදී අපිට එහෙම chance එකක් හම්බුනේ නැති නිසා. දැන් ඉතින් මගේ ටර්න් එක. මම නම් චුට්ටක් විතර බයලා හිටියේ. ඒත් මාත් එක්ක ගිය ගයිඩ් මාව ටිකක් විතර රිලැක්ස් කරා, බය වෙන්න එපා කිව්වා. එයා මාත් එක්ක කතා කර කර ගියා. ඉතින් මගෙන් රට කොහෙද, අපි කොහෙද එහෙම කියලා ගොඩක් විස්තර එයා මාත් එක්ක කතා කරා. ඔන්න බලන්නකෝ මට වෙන දෙයක්.
ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක නම් වචන වලින් කියන්න බැරි තරම්ම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. ආයෙ යන්න හිතනවා මේ වීඩියෝ එක බලද්දි. ඉතින් අපි ටිකක් කළා මේ බීච් එකේ හිටියා. මොකද මේ සන්සෙට් එක වෙලාවේදී මේ බීච් එක මාරම ලස්සනයි. ඉතින් අපි කැමරා එකට පේනවට වඩා ඇත්තටම ඇස්වලට පේන view එක ගොඩාක් ලස්සනයි. ඉතින් අපි ටිකක් රෑ වෙනකම්ම පතොන් බීච් එකට වෙලා හිටියා. ඊට පස්සේ අපි ලෑස්ති වුණා ආපහු හොටෙල් එකට යන්න. තව දෙයක් අපි තායිලන්ත වල දැක්ක දෙයක් තමයි රෑ 1ට 2ට වුණත් මේ පුකෙට් ඒරියා එකේ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ වගේම වාහන ගොඩක් තියෙනවා. කියන්නේ සේෆ්ටි එක අතින් ඇත්තටම හොඳයි. ඉතින් අපි මේ දවස් ටිකේම අපි හිටපු දවස් ටිකේම රෑ 1ට 2ට වගේ තමයි අපේ හොටෙල් එකට ගියේ. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ සේෆ්ටි එක හොඳටම තිබ්බා කියලා. ඉතින් මේ ප්ලේස් එක යාළගේ මාකට් ප්ලේස් එකක්. මේක තිබ්බේ අපේ හොටෙල් එක කිට්ටුවමයි. මේකට කිව්වේ මලීන් ප්ලාසා කියලා. ඉතින් මේකෙදී ඔයාලට ස්ට්‍රීට් ෆුඩ් වගේම තව shopping කරන්නත් පුළුවන්. ඉතින් පුකෙට් වලට එන ඔයාලට කියන්න තියෙන්නේ පුකෙට් වල ඔයාලා shopping කරන්න බලාගෙන නම් එන්න එපා. මොකද බැංකොක් වලට සාපේක්ෂව බැලුවාම පුකෙට් කියන්නේ ගොඩාක් එක්ස්පෙන්සිව් බඩු තියෙන පැත්ත. ඉතින් මේක මොකද ටුවරිස්ට් ඒරියා එකක්නේ. එතකොට ඒ නිසා යාළගේ තියෙන බඩු දේවල් ගොඩක්ම ගණන්. ඉතින් අපි හිතුවට වඩා වියදමක් දරන්න වුණා පුකෙට් වලදී. ඉතින් මේ තමයි අපේ පළවෙනි ලොග් එක. ඉතින් ඊතුරු ලොග්ස් ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. Thank you for watching. Bye.